සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. මං අද වීඩියෝ එකෙන් අරන් ආවේ බෙන්ට්ලි මෝටර් රථයක්. බෙන්ට්ලි මේක 2016 නිෂ්පාදිත වාහනයක්. රයිට්, වීඩියෝ එක බලන ගමන් මං කියන්න ඕනේ ඔයාලට වීඩියෝ එක බලන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එක තෝල් කරලා තියාගන්න. රයිට්, මෙන්න මේ විදිහට තමයි මේක ඇතුළ තියෙන්නේ. මෙන්න මේ කලර් එකකින් සම්පූර්ණ ලෙදර්. මේක ඩෝර් බෝඩ් ඉන්ටීරියර් ඔක්කොම ලෙදර් එකකින් තමයි තියෙන්නේ. මෙතන තමයි වින්ඩෝස් බටන් අන්ලොක්. උට මෙතන පහත තියෙනවා මෙතින් මේ ඩිකි ඕපන් කරන බටන් එකක් ඇතුලින් ඇවිල්ලා තියෙනවා. මෙතන තියෙනවා සයිඩ් මිරර් බටන් එක. එහෙම ඇතුළට ගියාම මෙන්න මෙතන පහතින් තියෙනවා, AC එක පහතින් තියෙනවා ලයිට්, හෙඩ් ලයිට්. ඒක හෙඩ් ලයිට් ඔටෝ දාගන්න පුළුවන්, මැනුවල් කරගන්න පුළුවන්. එන්නේ බටන් ටික තියෙනවා. මෙතනින් උඩට ගියාම මෙන්න මේ විදිහට තියෙන මීටර් බෝඩ් එක අපිට පේන්නේ මෙන්න මේ විදිහට. උතන AC. තුල ගියර් ලීවර් ඔක්කොම කන්සෝල් බොක්ස් එකේ තියෙන්නේ. මෙතන පේනවා ස්ටාර්ට් බටන් එකක් තියෙන කන්සෝල් බොක්ස් එකේ. මේ තියෙන ස්ටාර්ට් බටන් එක. අපි ඉග්නිෂන් ඔන් කරලා බලමු. මෙතන ආට පේනවද මීටරේ? මීටරේ තියෙන 320ට වෙනකන් තියෙනවා. මේකේ පැයට කිලෝමීටර 320ක උතුරු වේගකින් මේක ධාවනය කරන්න පුළුවන් වාහනේ. ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. බෙන්ට්ලි ලෝගෝ, සීට් වල පවා ලෝගෝ තියෙනවා බෙන්ට්ලි. ඉතින් බෙන්ට්ලි ලෝගෝ එක. සුවපහසු ගමන් කරත හැකි වාහනයක් මේක. මේ පැත්තේ තමයි සිග්නල් බටන් තියෙන්නේ. ස්ටියරින් වීල් එකේ තියෙනවා හැම පහසුකක්ම. වයිපර් බටන්. එතනින් පල්ලයට ආපුවම තියෙනවා සීට් එකට බටන් ටික, සීට් ඇඩ්ජස්ට් කරන ඒවා බටන්. ඉස්සරහට පස්සට ගන්න පුළුවන් සීට්. ඒ ටික තියෙනවා මේ විදිහට. මේ තියෙන බැජ් එක තියෙන්නේ මෙතන බලමු. මේ තියෙන බෙන්ට්ලි මෝටර් ලිමිටඩ් ඉංග්ලන්ඩ් වල තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ 2016. එතන තමයි බැජ් එක ගහලා තියෙන්නේ. ඒකෙන් දැනගන්න පුළුවන් මේ මොන රටේද මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ, වර්ෂය හැමදේම. අපි පිටිපස්සට බලමු කියලා. පිටිපස්සෙත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. හැමදේම තියෙනවා, හැම බටන් එකම දොරට. ඇතුළ පිටිපස්සේ සෑහෙන ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේ සීට් එකටත් තියෙනවා සීට් ඇඩ්ජස්ට්මන්ට් බටන්. ස්ක්‍රීන්, ටීවී ස්ක්‍රීන් තියෙනවා ඉස්සරහ සීට් දෙකේ පිටිපස්සට හයි කරලා. පිටිපස්සේ තව දෙයක් තියෙනවා. මෙන්න මෙතන ඩිකි අරින්න මෙන්න මේ B අකුර ඔබන්න ඕන. මේක ඩිකි අරින්න අන්න එහෙම B අකුර එපුවම ලෝගෝ එක ඇතුලේ තියෙන B අකුර එපුවම තමයි මේකේ ඩිකි දොර ඇරෙන්නේ. සාමාන්‍ය ලොක් එක අරින්න බටන් එකක් නැහැ. ඒ කියන්නේ ඉස්සරහ දොරේ තියෙනවා ඇතුලින් ඉඳන් අරිනවා නම්. එහෙම නැත්නම් පිටිපස්සේ B අකුර ප්‍රෙස් කරාට පස්සේ තමයි ඇරෙන්නේ. දැන් ඇතුලෙන් තියෙනවා තව බටන් එකක්. ඒක එපුවම ඔටෝම ක්ලෝස් වෙනවා. මේ විදිහට මේ පැත්තෙන් ආවොත් මේ පැත්තේ දොර අරින් බලන්න. ඒත් මේ විදිහට තමයි සීට් බටන්. ලෝගෝ බොඩි කැබි හෝල් එකක් තියෙනවා.
පොන්නන්නේ වගේ මෙතන තමයි AC තියෙන්නේ. මෙතන තමයි තියෙන AC එක අඩු වැඩි කරගන්න පුළුවන් එන්නේ මේ බටන් එකේ. මේකේ තියෙනවා සීට් ඇඩ්ජස්ට්මන්ට් ඔක්කොම හැමදේම පිටිපස්ස සීට් එකේ. අපි අනිත් පැත්තට ඉස්සරහට ගියොත් පැසෙන්ජර් සයිඩ් එකට බැලුවොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකත් තියෙන හදිසි අවස්ථාවකට බෙන්ට්ලි මෙතන තියෙන ඔරලෝසුවක් තියෙනවා දැක්කද උඩ තියෙන ඔරලෝසුව. හරි වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, බෙල් අයිකන් එක ටෝල් කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා.